අද අපි කතා කරන්න යන්නේ සංකල්ප සංයෝජන වල තුන්වෙනි වීඩියෝ එක අපි මේ කරන අපි අද කරන්නේ 2025 ලෙවල් ගානයි 2024 ලෙවල් ගානයි. හරි 2025 ගාන ගන්න 2025 ගාන තියෙන්නේ එකිනෙකට වෙනස් පොත් පහක්. පොත් තියෙනවලු පහක්. පොත් පහක් තියෙනවලු. හරිද? පොත් පහක් තියෙනවා. ඒ පොත් පහ වෙනස් පොත් පහ ABC කියන තුන් දෙනා අතරේ බෙදිලා යනවලු. හරි? ABC කියන තුන් දෙනා අතරේ බෙදිලා යනවා. ඒ බෙදිලා යන්න ඕනේ පළවෙනි රෝමේ ගලක් මේ හැටියට. ඒ හරියට ඒට හරියටම පොත් දෙකකුත් Bට හරියටම පොත් දෙකකුත් Cට හරියටම පොත් දෙකකුත් කියලා. ඉස්සර අර කලින් අවුරුද්දේ අපි කතා කරද්දී අඩුම වශයෙන් හරි අඩුම තරමින් හරි වැඩිම තරමින් කියලා කිව්වනේ. හැබැයි මේකේ නිශ්චිත වශයෙන්ම කියලා තියෙනවා මෙයාට පොත් එකකුයි මෙයාට පොත් දෙකකුයි මෙයාට පොත් එකකුයි විදිහට ලැබෙන්න ඕනේ කියලා. එහෙනම් එක ආකාරයට ලැබිය හැකි විදි ගන්න සොයන්න කියලා තියෙනවා. එතකොට උත්තර වෙන්න ඕනේ පොත් පහක් තියෙනවා. පහසි දෙක වතාවක් මෙයාගෙන් දෙකක් අයින් වුණාම 3යි 3C දෙකක් ඉන්න ඕනේ. 5C දෙකක් නෙමෙයි. ඒකට 5C දෙක දැම්මොත් අනිවාර්යයෙන් මේ පොත් දෙකක් මෙතනට අයිති වෙන හින්දා තමයි මේ ගන්න පොත් දෙක මෙයාගෙන් අඩු කරලා දැන් මෙතනට එන්නේ. ඊට පස්සේ මෙයාගෙන් දෙකක් අයින් වුණාම 1C 1යි. මෙයාගෙන් තමයි දැන් උත්තරේ ගන්න. බලන්නකො. මෙයාගේ උත්තරේ කීයද? බලන්න. 5C 2යි කියන්නේ 5 වරක් 4 වරක් 3 ක්‍රමාරෝපිත බෙදීම පහළින දෙකේ ක්‍රමාරෝපිත වතාවක් දෙකේ ක්‍රමාරෝපිත කියන්නේ දෙවරක් 1යි දෙකට 2යි මේකෙන් එනවා 3 ක්‍රමාරෝපිතය 3 වරක් දෙවරක් 1 මේ කියන්නේ එහෙනම් sorry 3 ක්‍රමාරෝපිතෙම තියලා 3 ක්‍රමාරෝපිතේ කපන්න වතාව 3C 2යි කියන්නේ 3යි වතාවක් 1යි මෙයාගේ උත්තරේ 10 වරක් 3 වරක් 1 එහෙනම් sorry මෙතන දාන්න උත්තරේ වෙනවා 10 වරක් 3 වරක් 1 එහෙනම් උත්තරේ 30යි ආකාර 30කට මේක හදන්න පුළුවන්. එතකොට ඒකේ පළවෙනි ප්‍රශ්නේ චුට්ටකින් හොඳට පේනවද බලන්න. ප්‍රශ්නයක් කියන්නේ දෙවෙනි එක නෙමෙයි මේක ලකුණු දෙන දෙවෙනි එකට යම් දෙවෙනි එක දෙන්නේ එක් සිසුවාට අමු වශයෙන් පොත් එකක්වත් ලැබෙන පරිදි සැදිය හැකි වෙන දිය හැකි ආකාර පොත් දිය හැකි ආකාර එහෙනම් A B C ගන්නවා මෙහෙමයි ලැබෙන්න පුළුවන් මෙයාට 3ක් ලැබිලා මෙයාට එක ලැබෙන්න පුළුවන් මෙයාට එකක් ලැබිලා මෙයාට 3කුයි මෙයාට එකක් ලැබෙන්න පුළුවන් මෙයාට 1යි මෙයාට 3ක් ලැබෙන්න පුළුවන් මෙයාට දෙකක් ලැබුණොත් මෙයාට එකක් ලැබිලා මෙයාට දෙකක් ලැබෙන්න පුළුවන් මෙයාට දෙකක් ලැබිලා මෙයාට දෙකක් ලැබිලා මෙයාට එකක් ලැබෙන්න පුළුවන් මෙයාට එකක් ලැබිලා මෙයාට දෙකක් ලැබිලා මෙයාට දෙකක් ලැබෙන්න පුළුවන් ඔන්න ඔය පොත් ටික පහ ගානේ බෙදන්න ඕනේ ආකාර ටික මෙතන තියෙන්නේ මේ කන්ඩිෂන් එක අදාළ නැහැ මේකට කන්ඩිෂන් එක දාලා තියෙන්නේ අඩුම තරමේ පොත් එකක්වත් බෙදිය යුතු නම් එකම පොතක් හරි කියන්නේ ළමයි තුන්දෙනාගේ එකේට හරි ඔක්කොටම ළමයි තුන්දෙනාටම අඩුම තරමේ එක පොතක්වත් ලැබෙන්න ඕනේ කියලා තමයි කන්ඩිෂන් එක දෙන්නේ. එහෙනම් අපි මේක අපි ගාන හදමු විදි කීයක් තියෙනවද කියලා. මේක තෝරගත්තායින් පස්සේ ඇති දැන් නෑ මේ ගාන තමයි මේ 2020 පස්සේ ආපු සංකලන සංයෝජන ලේසිම ගාන. එතකොට 5C 3යි වතාවක් මෙතනින් 3ක් ගියාම 2යි 2C 1යි වතාවක් එකක් ගියාම 1C 1යි මෙතන 5C 1යි 4C 3යි 1C 1යි 5C 1යි
4C1යි 3C3යි 5C2යි 3C1යි ඊළස්සේ එකකින් එකක් අඩු වුණා 2C2යි 5C2යි 3C2යි 1C1යි 5C1යි 4C2යි 2C2යි ඔය ටික නේ හරි 5C3 අපි මේ ටිකේ උත්තර ගමු 5C3 කියන්නේ 5 වරක් 4 වරක් 3 ක්‍රමාරෝපිත ඍණ 2යි ක්‍රමාරෝපිත වතාව 3යි ක්‍රමාරෝපිත නේ මේ අදවලක් 1යි පහයි තුන තියෙන තැනට 10යි හරි මෙයා 2යි මෙයා 1යි මෙයා එනවා මෙයා එනවා 30ක් මෙයා 5යි මෙයා 4යි මෙයා 1යි මෙයා එනවා මෙයා 20යි 20යින් පස්සේ 10 වලට 20යි මෙතන 5 4 20යි මෙතන 3C3 කියන්නේ 1යි මෙතන ලියන්නේ නැහැ මම 4C1 කියන්නේ 4යි 5C1 කියන්නේ 5යි එහෙනම් 5 4 20යි දැන් 5C2 කියන්නේ 5C2 5 මේකමනේ 10යි ඇයි මොකක්ද තියෙන්නේ එක NCR සමානයි NC n ඍණ R කියන එක නා මෙන්න මේක තමයි මේකට එන තියරි එක හරිද 10යි මෙතන 3යි මෙතන 1යි ඒ කියන්නේ මෙතන උත්තරේ 30යි 5C2 අපි ගත්තා 10යි කියලා මෙතන ගත්තා 1යි 3යි කියලා මෙතන ගත්තා 1යි කියලා මෙතන ගත්තා 5යි කියලා මෙතන ගත්තා 4 2 ගත්තේ නෑනේ 4 2 කියන්නේ 4 වරක් 3 වරක් දෙකේ ක්‍රමාරෝපිත වෙදීම දෙකේ ක්‍රමාරෝපිත වතාව දෙක වතාවක් 1 දෙවරක් 1 දෙවරක් 2යි 6යි මෙයා 6යි මෙයා කපිනවනේ 30යි මෙයා එනවා 10 වරක් 3 30යි මෙයා එනවා 10 වරක් 6 වරක් 5 30යි කියලා එහෙනම් හදන්න පුළුවන් ආකාර ගන්නවා 20 20 40 60 60 90යි 120යි 150ක් කියලා ආකාර 150කට මේක හදන්න පුළුවන් ලකුණු එන්න දෙන විදිහ බලන්න මෙන්න මෙයා ගන්නවට ලකුණු 5යි මේ තුන ගන්නවට ලකුණු 5යි මේ තුන මෙයා ලකුණු 5යි හරිද ඊට පස්සේ අන්තිමට හම්බ වෙනවා ලකුණු 5ක් මේ උත්තරේ ගන්නවට ලකුණු 5යි මෙතන ලකුණු 25යි දැන් මෙතන ගත්තම 5යි 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 මේක සුළු කරනවට නෙමෙයි දෙන්නේ මෙන්න මේ ටික ගන්නවට මේ ටික සුළු කරලා වැරදුනොත් මේ ලකුණු 5 විතරයි නැති වෙන්නේ ඔය අන්තිමේ උත්තරේ දුන්න ලකුණු 5 ඒක 35යි සම්පූර්ණ ලකුණු 70ක් දෙනවා මෙයා 35 ගන්න ඔන්න ඔහොම හැදුවා නම් ලකුණු 70ක් කවුරුලා ඉවරයි
මේක වැඩි කරන්න කියොත් මේ අන්ක්ලියර් වෙන්න පුළුවන්. දැන් අදට කොහොම තියෙනවා සෙටින්ග්ස් හදාගන්න හරි. හරි 2024 ගානට අපි යමු. ඉතින් 2025නේ. ඕක හොන්න හොය මේ ඕක තමයි 2000 මම කලිනුත් කිව්වා වගේ 2020 විතර පස්සේ ආපු සංකරණ හා සංයෝජන වලින් ආපු බේසික් ප්‍රශ්න. දැන් යන්නේ ටිකක් කොම්ප්ලෙක්ස් ප්‍රශ්නයකට. මේකේ පොඩ්ඩි දිගක් තියෙන. ඒකේ මම පියයි ඒක කතාව තියෙන්නේ තාත්තයි අම්මයි ගෙදර රාත්‍රී සංඝයක් ආහාර භෝජන ලෑස්ති කරලා තියනවලු 6 දෙනෙක්ට එන විදිහට. අම්මයි තාත්තයි ළඟම නෑදෑයෝ ඉන්නවලු කීයද 15ක්. ඒ 15න් 6කට තව මේවා කරන්න තියෙන්නේ. එතකොට ඒකේ ගාන මම බලමු අපි මෙහෙම නේදී පවුලක දෙමාපියන් තමා ළඟ ඥාතීන් 15 දෙනෙකු අතුරින් 6 දෙනෙකුට රාත්‍රී භෝජනයක් මේක 2024 කරන් ඉන්න. හරිද? රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනය කිරීමට තීරණය කරයි. පියාට තම ළඟම ඥාතීන් 5 දෙනෙකු හා ළඟම පිරිමි ඥාතීන් 3 දෙනෙකු ගැහැණු ඥාතීන් 5කුයි පියා ගැහැණු 5යි පිරිමි 3යි. මාවට ගැහැණු 3යි පිරිමි 4යි. හරිද? අහන්නේ සිටින අතර ළඟම හරි. පියාට පළවෙනි එක අහන්නේ පියාට ඔහුගේ ළඟම ගැහැණු ඥාතීන් 3 දෙනෙකුටත් මවට ඇයගේ ළඟම පිරිමි ඥාතීන් 3 දෙනෙකුටත් ආරාධනා කළ හැකි නම් කියලා. හරිද? එතකොට පියාට ගැහැණු 3කට ඇරයුම් අවස්ථා විදි ගන්න කීයද? කීය කියලාද ගන්නෙ? පියාගේ ළඟම ඥාතීන් ගැහැණු 5 දෙනෙක් ඉන්නවා. එයාලගෙන් 3කට පුළුවන්. නේද? ඊට පස්සේ මවට මම ගන්නේ ගැහැණු ඥාතීන් මම ගන්නේ පිරිමි 3කට ඇරයුම් කරයි නම් එතකොට ගැහැණු පිරිමි 4ක් ඉන්නවා මවට ආසන්නතම මේ ළඟම ඥාතීන්. ඒකේ ළඟම නේද? එයාලගෙන් 3ක් තෝරගන්න තියෙනවා. එතකොට වෙනත් නෑ සම්පූර්ණ විදි ගණන අවශ්‍යතාව දෙක සැපදුවා. එහෙනම් මේ දෙකේ ගුණිතය තමයි මුළු විදි ගන්න එන්නේ. හරිද? මෙයා 4යි. අර මේ තියරි පොයින්ට් එක මතක තියාගන්න. 5 3යි කියන්නේ 4 වතාවක්. 5 4 වරක් 3 ක්‍රමාරෝපිත බෙදීම 2 ක්‍රමාරෝපිත කියන්නේ 5 3 කියන්නේ 2 ක්‍රමාරෝපිත 2 ක්‍රමාරෝපිත කියන්නේ දෙවරක් 1 වතාවක් 3 ක්‍රමාරෝපිත 3 ක්‍රමාරෝපිත කැපෙනවා. දෙවරක් 1යි දෙවරක් 2යි 5 වරක් 2 10යි 10 වරක් 4 40යි. විදි 40කට ආරාධනා කරන්න පුළුවන්. තේන්නද? ඔක පේනවා කියලා හිතනවා මේ පොඩි ප්‍රශ්නයක් ගියක්. හරි. ඒක පේනවා. හරි. අපි යන්නේ දෙවෙනි රෝම ඉලක්කමට. දෙවෙනි රෝම ඉලක්කමේ තියෙන්නේ
ලකුණු දෙන විදිහ පස්සේ කියන්නම්. හරිද? මේ නෝම ඉලක්කමේ තියෙන්නේ පිරිමි ආරාධිත 3 දෙනෙක්ගේ ටෝටල් විදිහට ගෙන්නුවොත් B ටෝටල් 3යි G ටෝටල් 3යි විදිහට තමයි 6 දෙනා ගෙන්නන්න ඕන. මේ තියෙන දෙවෙනි නෝම ඉලක්කම. වගුවක් ගහනවා. වගුව ගහන්නේ කොලම්ස් 3කට. කොලම්ස් 3 වෙන්නේ මව පිය ආකාර මේ ගහන විදිහ අදාළ නැහැ. එතකොට බෝයිස්ලා 3 දෙනෙක් අම්මා ගෙන්නුවොත් ගර්ල්ස්ලා 3 දෙනෙක් ගෙන්නන්න පුළුවන් තාත්තට. කන්ඩිෂන් එක මේකයි. බෝයිස්ලා 3 දෙනෙක් ඉන්න ඕනේ කොහොම හරි ආහාර සංග්‍රහයේ. ගර්ල්ස්ලා 3 දෙනෙක් ඉන්න ඕනේ. ඒ තුන සපේලා තියෙන්නේ. ඒ කියන්නේ මවට ඉන්නවා ඥාති බෝයිස්ලා 3 දෙනෙක් 4 දෙනෙක්. එතකොට 4C3යි. වතාවක්. පියාට ගර්ල්ස්ලා 5 දෙනෙක් ඉන්නවා 5C3යි. දැන් ගර්ල්ස්ලා 3ක් ඉන්නවා අම්මා කියන ගර්ල්ස්ලා 3 දෙනෙක්ට ආරාධනා කරලා තිනවා. තාත්තා බෝයිස්ලා 3 දෙනෙක්ට ආරාධනා කරලා තිනවා. එතකොට මවට ගැහැණු කට්ටිය 3ක් ඉන්නවා 3C3යි. මේක ඉඩක් තියාගෙන යන්න නැත්නම් මේ අර හදද්දි ඕක බැරි වෙනවා. හරිද? 3C3ක් ඉන්නවා වතාවක්. තාත්තට 3 දෙනෙක් ගන්න. තාත්තට ඉන්නවා පිරිමි 3 දෙනෙක්. sorry. තාත්තට පිරිමි 3 දෙනෙක් ඉන්නවා. එයාට 3C3යි. sorry. වෙනසින් ඕනේ. ගර්ල්ස්ලා 3C3යි. බෝයිස්ලා 3C3යි. හරිද? ගර්ල්ස්ලා දෙන්නයි බෝයිස්ලා එක්කෙනයි. ගර්ල්ස්ලා එක්කෙනයි බෝයිස්ලා එක්කෙනයි ගත්තොත් කොහොමද? අම්මා බලන්න ඉස්සෙල්ලා ගැහැණු 3 දෙනෙක් ඉන්නවා 3C2යි. 3C2යි. පිරිමි ඉන්නවා 4C1යි. මේ පැත්තේ ගැහැණු ඉන්නවා 5C1යි. බෝයිස්ලා දෙන්නෙක් ගන්න පුළුවන් 3C2යි. දැන් ගර්ල්ස්ලා එක්කෙනෙක් ගන්නවා බෝයිස්ලා දෙන්නෙක් ගන්නවා. ගර්ල්ස්ලා දෙන්නෙක් ගද්දි බෝයිස්ලා එක්කෙනයි තාත්තා ගන්න. ඔන්න ඔහොම තමයි ගන්න. එතකොට අම්මා ගැහැණු ඉන්නවා 3ක් 3C1යි වතාව බෝයිස්ලා 4යි 4C2යි. තාත්තා ගැහැණු 5යි 5C2යි. පිරිමි 3 දෙනයි 3C1යි. ඔන්න හදාගන්න බෑ. පහසෙන්ට කලින් උත්තරයක් ගත්තනේ අපි හැදුවනේ. ඔන්න මෙයා 4යි 5C3යි කියන්නේ 5 වරක් 4 වරක් 3 ක්‍රමාරෝපිත බෙදීම දෙවරක් 1 2 ක්‍රමාරෝපිත වතාවක් 3 ක්‍රමාරෝපිත 3ට 3 කැපෙනවා 2 2යි මෙයා 10යි මෙතන 40යි 3C3යි මෙතන 1යි මෙතන 1යි මෙයාලා එක්කෙනයි 3C දෙන්නයි මෙතන 3යි මෙතන 4යි මෙතන 5යි මෙතන 3යි 15යි 15 සරක් 4 මෙතන 180යි මෙතන 3C1යි කියන්නේ 3යි 4 4C2 කියන්නේ 4C2 කියන්නේ 4 වරක් දෙකේ ක්‍රමාරෝපිත බෙදීම දෙකේ ක්‍රමාරෝපිත වතාවක් දෙවරක් 1 දෙකේ ක්‍රමාරෝපිත 6යි 5C2 5
යා මම නෝන හොය 54 546යි හොවෙන් හොය එකක් කියන්නේ හදාන්න පුළුවන් මුළු විදි ගන්න 1යි 8යි 4යි 12යි 4යි 16 එකක් ඉතුරුයි 2යි 7යි 761 ආකාරයකට හදන්න පුළුවන් මේ මේවා ගන්න. හරිද? දැන් ලකුණු දෙන විදිහ බලන්න මේකේ මෙන්න මෙයා ගන්නවට ලකුණු 5යි, මෙයා ගන්නවට ලකුණු 5යි, මෙයා ගන්නවට ලකුණු 5යි, මෙයා ගන්නවට ලකුණු 5යි. ලකුණු 20ක් හම්බ වෙනවා මේ කොටසට. මෙතන මේ දෙන්නම ගන්නවට ලකුණු 10යි. මෙයාට 10යි, මෙයාට 10යි. මෙයාට 5යි මෙයාට 5යි 20යි 30යි 40යි ලකුණු 40ක් හම්බ වෙනවා ඒ කොටසට ඊට පස්සේ 40යි 20යි 60යි සම්පූර්ණ ලකුණු 60ක් හම්බෙලා තියෙනවා ඔන්නෝ තමයි 2024 ගාන අදලා ඉවර වෙන්නේ තේරුණා නම් ප්‍රශ්නයක් තියෙනවා නේ යටින් කමෙන්ට් කරන්න අනිවාර්යෙන් උත්තරයක් දෙනවා මම තේරුණා නම් ලයික් එකක් දාගෙන යන්න වැඩේ හොඳයි නම් අනිවාර්යෙන් මේකෙත් views ගහමු මම දාපු පළවෙනි මේකේ අද වෙද්දි 3.6k ඉන්නවා views ඒකට thank you හැමෝම දෙනාටම පුළුවන් නම් subscribe කරන් යන්න මේ වගේ videos දිගටම බලන්න අනිවාර්යෙන් අපි හොඳ videos ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් thank you